Yes, that's me. බාල්දියක් හරි මේක එහෙමනම් ගහලා ලොකු බයිසෙප් එකක් හදාගන්න බෑ. අද අපි ඇවිල්ලා තින්නේ කොහොමද ගෙදරින් වර්කවුට් කරලා සුපිරි බයිසෙප් එකක් හදාගන්නේ කියලා. ඕකේ. මම අද ඔයාලට එක්සර්සයිසස් වර්ග 3ක් කියලා දෙනවා. මේ කලින් පරණ වීඩියෝ එකක් තියෙනවා කොහොමද ගෙදරින් බයිසෙප් එකක් හදාගන්නේ කියලා. ලොකු ආර්ම් එකක් හදාගන්න කියලා. ඒකෙදි මම කියනවා බයිසෙප් එක ප්‍රධාන කොටස් 3ක් තියෙනවා. ලොං හෙඩ් එක, ෂෝට් හෙඩ් එක, ඇකිලිස් ස්කින් මසල් එක 3. අද බලමු මේ තුනටම වදින්න ගෙදරින් ජිම් එකට යන්න නැති යන්න අමාරු අයට කොහොමද අපි අවට තියෙන බඩු සහ මේ ගෙදර අපිට හොයාගන්න පුළුවන් දේවල් වලින් කොහොමද අපි මේ වර්කවුට් එක කරලා ලොකු ආර්ම් එකක් හදාගන්නේ කියලා. පළවෙනි වර්කවුට් එක තමයි මචං උඹලට පුළුවන් ගෙදර හොයාගන්න මේ වතුර පොරවපු බාල්දියක් හරි මේ කෑන්නක් හරි මොකක් හරි ගන්න මට හොයාගන්න පුළුවන් මේක මේ වෙලාවේ මේක මම ගත්තා. ඒක අරගෙන මචං අපිට පුළුවන් මේක ගහද්දී ඇඟලෙන් මතක තියාගන්න අපි කොයි වෙලාවවත් අර කලින් එකේ වගේ මේ මම මුලින් වීඩියෝ එක පටන් ගත්තී පෙන්නුවා වගේම මේක හොල්ලන්නේ නැහැ. ඇඟලෙම කකුල් දෙක තියාගන්න උරේස් මට්ටමට තියාගෙන චුට්ටක් දනිස් දෙක පොඩ්ඩක් පොඩ්ඩක් බම්පෙන විදිහට පොඩ්ඩක් තියාගන්න. ඒක තියාගෙන අත් දෙක මචං ඇඟලෙම අත නියම ඉස්සරහත් නෙමෙයි අත මෙහෙන් පිටිපස්සෙත් නෙමෙයි. ඒක වදින වෙන වෙන එක්සර්සයිසස් තියෙනවා. බේසික් එක ගහද්දී මේ අත ඉන කෙලින් තියාගෙන මෙච්චර එන්න. up down up down. මචං මේ හැම මේකෙදී අපි මේ මසල් ඒ කියන්නේ අපි වර්කවුට් එක අnder ටෙන්ෂන් තමයි කරන්න ඕනේ. ඒකෙන් තමයි වැඩිපුර අපේ මසලේ growth එක ගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේ වර්කවුට් එක කරන්න කියලා. ඔයකට ඔයාලට ඕන වෙනවා ගෙදර තිබ්බ ඉස්කෝලේ යන බෑග් එක හරි පරණ බෑග් එකක් හරි මොකක් හරි බෑග් එකක් පුසන් හරි ඊට පස්සේ වතුර බෝතල් එකක් හරි දෙකක් හරි තුනක් හරි මුලින්ම මචං මේ බෝතලේ හරි නැත්නම් බලන එකට ගඩොල් හරි ගල් හරි දාන්න පුළුවන්. මම මේකට ගල් දැම්ම නැත්නම් මේ බෑග් එක අපේ නංගිට දෙන්න ඕන නැත්නම් ඊට පස්සේ මචං මේක දාලා හරි පළවෙනි වර්කවුට් එක තමයි මචං මේ හැන්ඩලෙන් මතක තියාගෙන පපුව ඔළුව අත් දෙක උරහිස් කරගෙන මෙන්න මේ ඇඟිලි හරිද? one slow down one up 1 2 3 up 1 2 3 up macam තප්පර 3ක් පල්ලෙහාට 2 3 1 second up මේකෙන් macam 10 හරිද? 3 4 ඒ විදියට මචං මේ පැත්ත හරිද? ඔළුව ගෙලින් ඉන්න මචං මෙහෙම හරිද? අත මෙහෙ නෙමෙයි අත මේත් නෙමෙයි අත ඉස්සරහටත් නෙමෙයි අත පස්සටත් නෙමෙයි මචං. හරිද? මේ ඇන්ගල් එකේ up slow down up slow down up slow down forward මේ විදිහට මචං ඒ අත හරිද? මේක තමයි මචං පළවෙනි වර්කවුට් එක. මේකින් ඔයාගේ මේ බයිසෙප් එකේ මේ පැත්තට හරිද? මේ පැත්තෙන් බලද්දි මේ පැත්තට බයිසෙප් එක ලොකුවට පේනවා. හරිද? මේකෙන් මචං අපි ගහමු 10 සෙට් තුනක්. හරිද? මම කියන්නම් මේ කොහොමද බර වැඩි වෙන්නේ කියලා. මේ බර වැඩි වෙනත් එක තමයි ටෙන්ෂන් එකත් එක්ක ඔයා මේක ගහන ටයිම් එකත් එක්ක තමයි ඔයාලගේ මසල් එකේ ගේන් එක තීරණය වෙනවා. මසල් එක කොච්චර හැදෙනවද කියලා තීරණය වෙනවා. හරිද? අපි ඒකෙන් මචං දෙවෙනි එක්සර්සයිස් එකට යනවා. හරිද? මේක මචං අපි ජිම් එකට ගියාම අපි ගන්න හැමර් කර්ල් එක කියන මචං හැමර් කර්ල් එක ගහන එකෙන් තමයි මචං මේ බයිසෙප් එකේ මේ පැත්තට මහත් වෙන්නේ. හරිද? දැන් අපි කලින් ගිහුවේ මෙහෙමනේ මචං. මේ ගහන එකෙන් මචං බයිසෙප් උඹලගේ මේ පැත්තට තමයි ලොකුවට පේන්නේ. මේකට මචං මේ පල්ල වෙන්නේ නැහැ. උඹට මචං මේ බයිසෙප් එක මේ පැත්තට පල්ල වෙන්න ගහන්න ඕන මචං. ඒකන මචං අත මෙහෙම යන වර්කවුට් එකක් තමයි ගහන්නේ. හරිද? ඒකටත් මචං වතුර බෝතලේ හරි ගල් හරි මොනවාරි බල බෑග් එකකට දාගෙන උඹලට අතට සෙටින් කරන්න ගහන අරගෙන මචං අන්න මචං මේ විදිහට අල්ලගන්න. මෙතනින් ගත්තත් කමන්නේ. මෙතනින් ගත්තත් කමන්නේ. හරිද? මෙතනින් ගන්නවා. හරිද? මේ වගේ හරි විදියමයි. හරිද? මේක මතක තියාගන්න තියෙන්නේ මචං අත ඉස්සරහ ගන්නෙත් නෑ. අත මචං පස්සට යන්නෙත් නෑ. හරිද? ඔය දැන් අපිට වීඩියෝ කරන්න මම ඉන්නේ. මේ අත මේකේ අත ඉස්සරහට යන්නෙත් නෑ. අත පස්සට යන්නෙත් නෑ. හරිද?
මේකේ ඉන කෙලින් තියාගෙන අර විදියටම තමයි මතක තියාගන්න තියෙන මේ මොමන්ට් එක up slow down up slow down free up slow down මේ පැත්ත down two up slow down free up slow down 4 5 මම මේ බලපන්න අත තියෙන විදිය මගේ මේ අත ඇඟිල්ලේම මෙහෙම තියෙන මේ පැත්තට නෙමෙයි හරිද අත මචං මෙහෙම තියෙන හරිද අත කෙලින් තියෙන කරෝ මේකෙත් මචං 10 3යි හරිද දැන් පළවෙනි වර්කවුට් එක බලලා බලන්න පළවෙනි ගඩි ගන්න මෙහෙම හරිද ඒකෙන් තමයි මචං මේ බයිසිකල් එකේ මේ කෙඩි වගේ එකයි මේකයි මචං ලයින් හරිද අත මචං මහත් වෙන්න ඉස්සරහට මහත්තර මචං පේන්න ඕන පළල් වෙන්න මචං අපි ගහන්න ඕනේ අත මචං මෙහෙම දියනවා හරි හරි අපි මචං දැන් මේන් වර්කවුට් බෑග් කියලා දුන්නා අපි යන්නේ මචං පුල් අප් එකට හරිද හරි මුලට මචං ගෙදර පුළුවන් සාරි මොකක් හරි ලොරි එක පාරයක් හරි උඹලට යන්නක් හරි මොකක් හරි ගහ කට්ටක් කර දිනවා නම් මචං උඹට මචං ඊට ගේමන්න පුළුවන් ගේම් එක ගහන්න පුළුවන් අනිවාර්යෙන් ලංකාවේ ලෝකෙ ඉන්න ඕන කෙට්ට මචං උඹලා ඉන්න ඕන තැනක මේ නම් මචං මම හදාගත්ත බාර එකක් උඹලට මචං ගෙදර පුළුවස්සක් හොයාගන්න පුළුවන් නැත්නම් උඹලට දොරක් මොකක් හරි හොයාගන්න පුළුවන් නැත්නම් නිවියක් හරි ඕන දෙයක් කාලා අත්තක් හරි හොයාගන්න පුළුවන් නම් මචං මේ වැඩේ කරන්න පුළුවන් මේකෙදි මචං අපි කරන්නේ චිනප් පුල් අප් එක නේ මචං අපි චිනප් කියන එක ගන්න හරි මේක බං අපි මේ මොකද වැඩි මෙහෙම ගහන්නේ අපි මේ අත් දෙක මේ පැත්තට ගහගෙන නේ මචං හරි ඒකත් අදිනවා බයිසෙප් එකට අපිට මචං ගොඩාක් ඉෆෙක්ට් එකක් දෙන්න ඕන නම් මෙතන මචං අපි ගහන්නේ අත් දෙක මෙහෙම අල්ලලා හරි මේ ගහන එකෙත් මචං උඹලට එකක් ගහලා පෙන්නන්න හරි මචං දැන් මම ආයේ කොහොමද අපි චිනප් එකක් ගහන්නේ කියලා පෙන්නන්න මේ වර්කවුට් එක මචං සුප්‍රීම වර්කවුට් එකක් උඹලට මචං අර දෙකම නැති වුණත් මේක දිනනවා සුපිරි ගේමක් ගන්න පුළුවන් හරිද මේකෙදි මචං අල්ලන විදිහ අනුව මසල් එකේ වදින තැන වෙනස් වෙනවා හරිද උඹලා මචං අත් දෙක ලං ඇල්ලුවොත් එම ඒ වගේ මචං මේ එළියට වදින මසල් එකේ මේ එළි කැලේට තමයි වදින්නේ හරිද උඹලා මචං මේ ගහද්දි අත් දෙක මේ එළියෙන් ඇල්ලුවොත් එම මචං මේ ඇතුළට වදින හරිද මේ වර්කවුට් එක පටන් ගන්න එකකින් මචං බේසික් කින් පටන් ගන්න නම් අත් දෙක මචං උරිස් ගන්න තියාගෙන ඒ ගන්නට ගන්න හරිද අනිත් එක මම මතක තියාගෙන මම ගාලා පෙන්නන්න මේක ගහද්දි මේ අත් දෙක උඩත් මේ යටට මෙහෙට යවන්න ඕනේ නැහැ හරිද මෙතනින් නවත්ත ගන්න හරිද මෙන්න මේ ඇන්ගල් එකෙන් නවත්ත ගත්තා මෙතන දාන්න හරිද මෙච්චරයි මම ගාලා පෙන්නන්න up 2 down 3 down 4 ඒ විදිහට මචං මේ ගන්න. හරිද? දැන් අපිට දින අනිත් ප්‍රශ්න තමයි අපි ජිම් එකට යනවා මචං. අපිට පුළුවන් මේ weight එක ඕවර්ලෝඩ් කරන්න. ඒ කියන්නේ ඔයාලා මේක මාසයක් දෙකක් මචං මේක සෙල්ලම් කරන් යද්දි මේ බර අපිට තේරෙන්නේ නැතුව යනවා. හරිද? එතකොට ඉතින් එහාට යන්න නම් මචං අපිට කරන්න තියෙන්නේ ජිම් එකේන අපි weight එක එකතු කරනවා. හරිද? ආයෙත් අපිට පුළුවන් අපි මේ ගහන අපි දැන් බාරයක් ගහලා උඩින් ඉන්නකොට ඉනින් සැරයක් දෙක පල්ලෙහාට එනවා. හරිද? ටයිම් මන්ඩේ ටෙන්ෂන් එක කියන්නේ අපි වැඩිපුර වෙලාවක් මසල් එකට මචං පීඩනයක් දීලා එහෙම කරන්නත් පුළුවන් අපිට. තව ක්‍රමයක් තියෙනවා මචං අපිට දැන් අරපන් බලන්න අපි කැලලක් ගහලා ගෙදර ඉන්න බෑග් එකක් හරි මොකක් හරි ගන්න. ඉතින් අපිට පුළුවන් නේ ඇඟේ බර දෙකකින් බර වැඩි කරගන්න අපිට පුළුවන් බෑග් එකක් හරි මොකක් හරි එල්ලගන්න නැත්නම් මොකක් හරි වලට ගෙදර සෙට් එක මොකක් හරි කරගන්න මචං එහෙම ඕනේ. නේද හරි? එහෙම අරගෙන ඊට මචං. ඒ විදිහටත් පුළුවන් ඔයාලට මේකෙන් එන ටෙන්ෂන් එක වැඩි කරගන්න අපිට. මම මේක වර්කවුට් කරනවා මචං උඹලට හරියට කරොත් මාස 3ක් මාස 2ක් හරියට දවසක් කරන්න බිග්ිනර්ස් වලට පටන් ගන්න කට්ටිය මචං හරිද? මේ වර්කවුට් එක කරොත් අනිවාර්යෙන් ගේමක් ගන්න පුළුවන් මචං. ඒකත් එක්ක මට දැන් මම තව වීඩියෝ එකක් ගේන්න මගේ පරණ වීඩියෝ එකක් තියෙනවා.
අත ලොක් කරගෙන මචං වාරෙන් මේ ට්‍රයිසෙප් කියන මසල් එකට අනිවාර්යෙන් මචං සෙල්ලම් ගන්න හරිද අතේ 160ක් තියෙන්නේ 160ක් 65ක් 70ක් තියෙන මචං මේ ට්‍රයිසෙප් කියන මසල් එකට හරිද ඉස්සරහම තමයි ට්‍රයිසෙප් එකකින් 140යි ඉතින් අත ලොකුවට වෙන්න මචං ට්‍රයිසෙප් මසල් එක වාරෙන් සෙල්ලම් ගන්න හරිද ඒක මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්න එතකම් මේ කියන මේ කිව්ව වර්කවුට් ටික හරියට කරන්න 10 සෙට් ගහන්න 10 තුනක් ගහන්න වතුර බෝතලේ හරි 10ක් වෙන මතයක් තුනක් ගහන්න අත මේක අතරෙන් 10 තුනක් ගහන්න ඊපස්සේ මේකත් පටන් ගත්ත ගමන් බැරි එකක් හරි ගහන්න එක එක වල මාසයක් විතර ගහති වලට නිකන් පුළුවන් එහෙනම් අලුත් පිටින් හම්බ වෙනකම් බුම්